දසපනත්. ඒක නීති 10ක් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේගේ හදවතේ ප්‍රතිබිම්බය. පළවෙනි පනත. මා වෙන දෙවිවරු තට ඇතිව නොසිටියු. ඒක ඔප්පු කළා මිසරයට එව පීඩා 10ෙම. මට පෙර වෙන දිවවරු නොසිටිය යුතුයි. නිග්මයාම 23. දෙවියන් වහන්සේ කියන්නේ මාවත් ලයිස්තුවේ එකක් කරගන්න එපා. එහෙම නෙවෙයි. ලයිස්තුවක්ම නැහැ කියලා. අපි කරලා තියෙන්නේ ඒක අනිත් පැත්ත. ලිස්ට් එකක්ම හදලා ඒකේ මුල් තැනට දෙවියන් වහන්සේව දාලා. ඔයාගේ ජීවිතේ මුල් තැන ගත්තේ කවුද? මුදල්ද? සාර්ථකත්වයේද? මිනිසුන්ගේ අනුමැතියද? ඒක තමයි ඔයාගේ සැබෑ දෙවිය. දෙවියන් වහන්සේ කියන්නේ මම ප්‍රථමයයි. අවසානයත් මමමයි. දෙවෙනි පනත. මූර්ති හදන්න එපා. කැටයම් කළ රූපයක් හදා නොගන්න. නික්මයාම 24. මූර්ති කියන්නේ ගල් පිළිම විතරක් නෙමෙයි. ඒක දෙවියන් වහන්සේව අපේ ආකාරයට සෑදීම. දෙවියන් වහන්සේ මේ වගේ වෙන්න ඕනේ කියලා අපි මනසින් හදන දෙවියෙක්. ඒත් සැබෑ දෙවියන් වහන්සේ අපේ මනසට අසු වෙන්නේ නැහැ. උන්වහන්සේව දැනගන්න ඕනේ උන්වහන්සේගේ වචනයෙන්. තුන්වෙනි පනත. දෙවියන් වහන්සේගේ නම නිෂ්ඵලය කියන්න එපා. දෙවියන් වහන්සේගේ නාමයේ නිෂ්ඵලය විවහාර නොකර. නිග්මයාම 27. මේක ගෝඩ් කියන වචනය කියන එක ගැන නෙමෙයි. මේක දෙවියන් වහන්සේගේ නාමය හිස් තැනකට යෙදීම ගැනයි. ඔයා දෙවියන් වහන්සේගේ නමින් බොරු පොරොන්දු දෙනවා. ඔයා දෙවියන් වහන්සේගේ නමින් අනිත් අයව විනිශ්චය කරනවා. ඔයා දෙවියන් වහන්සේගේ නමින් බොරු ජීවිතයක් ගත කරනවා. ඒත් හදවත දෙවියන් වහන්සේත් එක්ක නැහැ. නාමය සමානයි උන්වහන්සේගේ ගුණාංග, උන්වහන්සේගේ චරිතය. දෙවියන් වහන්සේගේ නාමය අගෞරව කරනවා කියන්නේ උන්වහන්සේගේ චරිතය, උන්වහන්සේගේ ගුණාංගවලට අගෞරව කිරීම. හතරවෙනි පනත. සබත දවසේ ශුද්ධව තියාගන්න. හතරවෙනි පනත. සබත් දවසේ ශුද්ධව පවත්වන්න දැනගනිමු. සබත කියන්නේ වැඩ නොකර ඉන්න දවසක් නෙමෙයි. ඒක දෙවියන් වහන්සේ මත යැපෙන දවසක්. සතියේ දවස් 6ක් අපි වැඩ කරනවා. එක දවසක් අපි කියනවා ජීවමාන දෙවියන් වහන්සේ මම ඔයා මත යැපෙනවා. මගේ වැඩවලින් නෙමෙයි. සබත කියන්නේ විශ්වාසයේ ප්‍රකාශනය. අපි විශ්වාස කරනවා අපිට ඇදහිල්ල තියෙනවා මේ දවසේ දෙවියන් වහන්සේ අපිව බලා ගන්නවා කියන එක ගැන. ඒකයි යේසුස් වහන්සේ කියන්නේ සබත මිනිසා වෙනුවෙන් හැදුවා මිසක් මිනිසා සබත වෙනුවෙන් නෙවෙයි කියලා. මාර්ක් 2 පරිච්ඡේදයේ 27. පස්වෙනි පනත. පියාට සහ මවට ගරු කරන්න. තම පියාටත් මවටත් ගරු කරන්න. නිග්මයාම 20:12. මේක පෞල් පදනමේ පනත. පියාට සහ මවට ගරු කරන්න. එවැනි પરම්පරාවක් අනිත් අයටත් ගරු කරනවා. දෙවියන් වහන්සේ මේ පනතට පොරොන්දුවක් එකතු කළා. එවිට ඔයාගේ දවස් දිගු වෙයි. නුඹට දීර්ඝායුෂ ලැබෙනවා. මොකද පවුල කැඩුණු සමාජයක් පවතින්නේ නැහැ. 6 වෙනි පනත. කෝල ඝාතනය කරන්න එපා. සරලව මිනි මරන්න එපා. මිනි නොමරව. නිග්මයාම 20:13. යේසුස් වහන්සේ මේක තවත් ගැඹුරට කතා කළා. යේසුස් වහන්සේ කියනවා සහෝදරයා ගැන තරහ වුණත් ඒක කෝල ඝාතනය. ඒක මිනි මැනීම. මොකද මරණය පටන් ගන්නෙ පීයෙන් නෙමෙයි. ඒක පටන් ගන්නෙ හදවතේ තරහෙන්. කටින් එන කටු වචන වලින්, මනසින් කරන විනාශකාරී සිතුවිල්ලෙන්. ජීවිතය ආරක්ෂා කරනවා කියන්නේ වචන වලින් සහ සිතුවිලි වලින් පවා. 7 වෙනි පනත. අව්‍යාභිචාරය කරන්න එපා. ඒ කියන්නේ කාම මිත්‍යාචාරය නොකරව.
යේසුස් වහන්සේ ආයෙත් මේ කතාව ගැඹුරු කරනවා. නුඹලා අසා තිබේ කාම මිත්‍යාචාරය නොකරවයි. නමුත් මම කියනවා නුඹ ස්ත්‍රියෙක් දෙස කාමයෙන් බැලුවත් ඒක අව්‍යාභිචාරයක්, කාම මිත්‍යාචාරය කළා හා සමානයි. මතෙව් 5:28. මේක ශරීරය ගැන නෙවෙයි. මේක පක්ෂපාතීත්වය ගැන. සහ ඔබේ හදවත දෙවියන් වහන්සේගේ මාලිගාව. එය අපවිත්‍ර නොකරන්න. සහ විවාහය කියන්නේ දෙදෙනෙක් අතර ගිවිසුමක්. දෙවියන් වහන්සේ සහ අපි අතර ගිවිසුමක් තියෙනවා. අවිශ්වාසය කියන්නේ ඒ ගිවිසුම කැඩීම. 8 වෙනි පනත සොරකම් කරන්න එපා. සොරකම් නොකරව. නිග්මයාම 21. සොරකම කියන්නේ සල්ලි හොරකම විතරක් නෙමෙයි. ඒක අනුන්ගේ කාලය, ගෞරවය, අවස්ථාව සොරා ගැනීම. ඔයා බොරු කියලා ප්‍රමෝෂන් ගන්නවා. ඔයා අනිත් කෙනාගේ වැඩේ තමන්ගේ නමට දාගන්නවා. ඒකත් හොරකම. අනුන්ගේ කාලය හොරා කරනවා. ඒවත් හොරකම්. කිසිම ආකාරයක සොරකමක් නොකරව. දෙවියන් වහන්සේ කියන්නේ මම ඔයාට දෙන දෙයින් තෘප්තිමත් වෙන්න. එච්චරයි. 9 වෙනි පන්ත. බොරු සාක්ෂි දෙන්න එපා. අසත්‍ය සාක්ෂි නොදෙන්න. නිග්මයාම 20:16. මේක උසාවියේ සාක්ෂි ගැන විතරක් නෙමෙයි. මේක සත්‍ය විනාශ කිරීම ගැන. බොරුව කියන්නේ සභාවේ බොරුව කියන්නේ භාෂාවේ හිංසනය. එක බොරුවකින් සම්බන්ධතාවයක්, කීර්තියක්, ජීවිතයක් විනාශ කරන්න පුළුවන්. දෙවියන් වහන්සේ තමයි සත්‍ය. ඒ නිසා බොරුව කියන්නේ උන්වහන්සේගේ ස්වභාවයට විරුද්ධ දෙයක්. 10 වෙනි පනත. අනුන්ගේ දෙයට තණ්හා කරන්න එපා. අනුන්ගේ ගෙදරට, අනුන්ගේ භාර්යාවකට, දීපල වලට, අනුන්ගේ කොටලුවට, නැත්තම් මනුෂ්‍යයන්ගේ වැඩකාරයටවත් උඹ තණ්හා නොකරන්න එපා. නිග්මයාම 20:17. මේක තමයි 50-10න්ම වඩාත් ගැඹුරු එක. මොකද මේක ඇතුලේ ආශාව ගැන සඳහන් කරලා තියෙනවා. අනිත් 59ම පිටත හැසිරීම ගැන. නමුත් 10 වෙනි පනත තමන්ගේ ඇතුලේ ආශාව, හදවත, තණ්හාව කියන දේ ගැන. තණ්හාව කියන්නේ මට ඒක තිබුණා නම් මම සතුටින් කියන බොරුව. ඒත් සැබෑ තෘප්තිය කියන්නේ තියෙන දෙයට කෘතවේදී වීම. පාවුල් කියන්නේ තණ්හාව කියන්නේ රූප වන්දනාව. කොලොස්සි 3. අවසාන වශයෙන් දසපනතේ සාරය. යේසුස් වහන්සේ සාරාංශ කළා දෙවියන් වහන්සේ පූර්ණ හදවතින් ආදරය කරන්න. ඔබේ අසල්වාසියාට ඔබට මෙන් ආදරය කරන්න. 51 සිට 4 දක්වා දෙවියන් වහන්සේට කරන ආදරය ගැන, 5 වෙනි පනතේ සිට 10 වෙනි පනත දක්වා මිනිසයාට ආදරය කිරීම ගැන. දසපනත කියන්නේ බරක් නෙවෙයි කවදාවත්. මම කලින් කිව්වා වගේ ඒක ආදරේ නීතියක්. 50-10ක් නීති 10ක් නෙමෙයි. ඒක එකයි. ආදරය. දසපනත කියන්නේ අපිව වරදකරු කරන්න නෙමෙයි. ඒක තියෙන්නේ අපිට කරුණාවේ අවශ්‍යතාවය පෙන්වන්න. නීතියෙන් නෙමෙයි. පාපයෙන් මිදෙන පිණිස දුන් කරුණාව ඒක. දසපනත ආරක්ෂා කරන්න.